හායි කෝ බලන්න මං වගේ කෙල ගිල මේ කේඩ්‍රාමා එක බැලුව කට්ටිය. එහෙනම් ඉතින් මේ ක්‍රිස්පි පෑන්කේක් එකත් අමතක නෑනේ. කලින් දාපු ෂෝට් එකට ගොඩක් අය දිග රෙසිපි ඉල්ලුවා. එහෙනම් එන්නකෝ හදන විදිය බලමු. මුලින්ම අපිට පාන් පිටි ග්‍රෑම් 100ක් ඕන වෙනවා. ඒකටම කෝන්ෆ්ලවර් මේස හැඳි දෙකකුත් දාගමු. ඊළඟට ලුණු තේ හැඳි භාගයකුත් දාගෙන අපි මේක අයිස් වතුරෙන් මික්ස් කරමු. මුලින්ම මං කෝප්ප භාගයක් විතර තමයි දාගන්නේ. දැන් මික්ස් කරන ගමන් තව වතුර ටික දාගෙන මං පෙන්නන පදමට බැටර් එකක් හදාගමු. මේ වගේ ගානට කැට නැති වෙන්න බැටර් එක හදාගෙන ඊළඟට අපි බිත්තරයක් කඩලා වෙන භාජනයකට දාලා ලෑස්ති කරලා තියාගමු. මීට අමතරව ලුණු ගස් 4-5ක් විතර දෙකට කපලා අරගන්න. දැන් ඉතින් අපි මේක හදාගමු. තෙල් ටිකක් දාගත්ත පෑන් එක රත් වීගෙන ආවට පස්සේ ලුණු කොළ ටික අපි අතුරගමු. මෙන්න මේ වගේ. මේ ටික යන්තම් මැලවිගෙන එද්දි අපි බැටර් එකෙන් ටික වක් කරගමු. වටේට මේ වගේ දාගෙන යන්තම් බැදීගෙන එද්දි කලින් කඩලා තියාගත්තු බිත්තරේ මේකට දාගමු. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන රන්වන් පාට වෙනකන් දෙපැත්තම හොඳට බැදගමු. වෙනස්ම විදිහේ අමුතුම රසක් තියෙන්නේ. හදලා බලලම රස කියන්නකෝ.